කන්ටේ කියන්නේ මුදලාලි. උඹ මොකෝ පුම්බගෙන? කොපි වැඩ කරනවා නෙමෙයි වැඩ කනවා මගේ. බීටික කයිතා. මේ මුදලාලි වැඩ කරන්න දේවල් මොනවද තියෙන්නේ? වැඩ කරන්නේ නැති මේ බාසයි ගෝලයා ඉන්නව වඩුමඩුවේ. නෑ එහෙම නෙමෙයි. මේ පිටපලු කෑලි රීප්ප කෑලි ඒ වගේ මුකුත් නැද්ද? නෑ නෑ. මේ නැත්තේ මොකද මුදලාලි? මේ තියෙන්නේ. මේ කිසි වැඩකට ගන්න මේ කිසි තේරුමක් නෑ. ගුල්ලෝ ගාලා මේ ටික දෙන්න මට. දැන් උඹ මොනවටද මේවා ගෙනියන්නේ? වැඩකට. දැන් උඹ මේ ගන්න වැඩේම මේවා මටත් ගන්න පුළුවන්. එතකොට මේවා වැඩකට ඇති දේවල්. හරියට. දුම්මයි එන්නේ මුදලාලි. එහෙම කරන්න එපා. මේ ටික මට දෙන්න කිසි වැඩක් ගන්න බෑනේ මුදලාලි. දැන් මිනිහෝ උඹ මොනවටද මේවා ගෙනියන්නේ? වැඩකට. වැඩකටනේ. එතකොට මේ වැඩේම මටත් ගන්න පුළුවන් නේ. එතකොට මේවා වැඩකට ඇති දේවල්. ඒ වගේ කිසි වැඩක් ගන්න බෑ මුදලාලි. මේ ගුල්ලෝ ගහලා සවුත් වෙලා මේ කුණු කොට වගේ ඊය මේ පේන්නේ නැද්ද? මේ ටිකෙන් වැඩක් ගන්න බෑනේ මුදලාලි. මේ මල ජරාව එතකොට මොකටද ගෙනියන්නේ කියහන්කෝ? මට වැඩකට. එතකොට මේවා වැඩකට ඇති දේවල්. දැන් පළ. ඕවා පුදුම කුම්මයි එන්නේ මුදලාලි. කොහොම පරක්කුයිද ලංකාවේ පළවෙනි ෆිල්ම් එකත් කඩුවුණ පොරොන්දුවනේ මල්ලි. එන්නකො ඉස්සරහට. කවුද මේ ෆිල්ම් එකට කතා කරේ? අර සහාය අධ්‍යක්ෂක ලහිරු මහත්තයා. එතකොට ෆීල්ඩ් එකට අලුත්ද ඔයා? පළවෙනි නිර්මාණයද මේ? ඔව් සර් පළවෙනි එක. මට ඔයාට මුලින්ම කියන්න තියෙන්නේ කැමරාවට බය වෙන්න එපා. ඩයලොග් වලට බය වෙන්නත් එපා. සිනමා වූ කල්හි විටක පිට රටයක දඩාර කොපියක් විය හැකි. විටක ඇම්බිත්තම් කොපියක් විය හැකි. තවත් විටක අග්‍රගණ්‍යෝ ස්වයං නිර්මාණයක් විය හැකි. ළමලි කියන්න බලන්න මේ දේවල් වලින් විලි ලැජ්ජ නැති වැඩේ මොකද්ද? මට තේරෙන්නේ නැහැ සර් ඉතින් ඔවා. මල්ලිට විතරක් නෙමෙයි මල්ලි. මේ රටේ ලෝකේ කාටවත්ම තේරෙන්නේ නැහැ ওই දේවල්. ආන් ඒ හින්දා තමයි මල්ලි අපේ රටේ සිනමා කලාව, ෆිල්ම් කලාව, චිත්‍රපටි කලාව, ෂෝ කලාව, පික්චර් කලාව, සුපර් කලාව, හෙලිකොප්ටර්, ප්ලේන්, කපිර්, මිග්ජානා, සම්බරින් මේ ඔක්කොගේ මුඩින් යටින් ගිහලා යුද්ධ කළා මේ රට බේරගත්ත අපේ හාමුදුරුවනේ. සෝරි මල්ලි. සෝරි. ඇක්ෂන්! අපි මේ ගමට අලුතෙන් ආවේ. ලොකු හාමුදුරු හම්බෙන්න කියලා ආවේ. මොකද්ද දන්නේ කාරණාව නේද? අපි ඒක මේ ලොකු හාමුදුරුවොත් එක්කම කතා කරගමු නේද තාත්තේ. ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්න කලින් මාත් එක්ක කතා කරන් ඉන්න බෑ. එහෙමනේ පන්සල් වල වැඩ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා කවුද? මමද? මම තමයි මේ පන්සලේ ඇබිත්තිය. ඔය තමා මහත්තයෝ අපේ පන්සලේ ඇබිත්තිය. මහත්තුරු මෙහාට ආවන. හාමුදුරනේ අපි ළඟදි තමයි මේ ගමේ පදිංචියට ආවේ. ඉතින් දැන් දිගටම මේ ගමේ ඉන්න නිසා
මාසෙකට දවසක් peeru දානයක් බාර ගන්න කියලා අපි ආවේ. බොහොම හොඳයි. දානමාන දෙන එක කොහොමත් පින්නානිසංස ලැබෙන දෙයක් නේ මහත්තයෝ. එහෙමයි හාමුදුරනේ. හාමුදුරනේ දානේ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කණ්ඩ පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනෙන්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මාළකෝට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. 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 ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සෝයා මීට් එක කරි හදන් වරෙල්ල. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකොළොයි පතෝලයි 2000ට ගියපුවම දෙන්න වෙන්නේ දියලපු තමයි. එතකොට මේ මහත්තුරුන්ගේ ගම්පලාත් කොහෙද? අපි දෙමඩගොඩ හාමුදුරනේ. මුලින් ඉඳන්ම හිටියේ එහෙ. දැන් සතියක් වගේ ඇති මෙහි පදිංචිට ඇවිල්ලා. කොහේ ඉඳලා මේට ආවත් කමන්නේ නැහැ මහත්තයෝ. දානි ටික හොඳට තියෙන්න ඕනේ නැද්ද හාමුදුරුවෝ? දාන ටික නම් අපි හොඳට දෙනවා හාමුදුරනේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා. මේ තව මොනවාද අපේ හාමුදුරනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානි තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමළුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ඇයි හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන සීනියක් තියෙනවා. සිරිපාල අර මේසුඩ මිටියක් තියනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් නිගන්නේ අපේ සල්ලි කණ්ඩ ආපු මේ මහතුන්ගෙන් උන් සල්ලි ගන්නේ සල්ලි අහුරු මිල්ලේ පොකුරු අපේ වයිට්ටිට අලුතෙන් පහින්ද යකෝ මුන් අත්පයි නෑ වගේනේ හැමෝම හිඟා ගන්න පුරුදු වෙලා තියෙනවා පල්ලෙම දවල්ට කාලාද අද ඉන්කම් එක එච්චර නෑ මේ විශ්ස තියාගෙන මොනවා හරි කාපන් මඩ ඉස්ස කෙනවා